හරි මේ දැන් දෙවෙනි එක. දැන් ඕපන් කරන්න. ට්‍රැක් එක දාන්න. ඒ සක්කේ ඉඳලා CD සම්පල් එක. දැන් මොනවද බොන්න? අයි ලයිට්ස් තියෙනවා. අපි සුබොන්න යන්නේ. Cheers. දෙකද? මොනවද තියෙන්නේ? ස්පන්ජ්. ස්පන්ජ්. මේක පොසොන් වල කියන පළවෙනි පළවෙනි ෆයිල් හරි කොහොමරි අපි කේසස් එකට ආවා වැස්සේ. අපි සම ස්පන්ජ් ඩාන්ස් වලට ගියා. ඊට පස්සේ නම් මුක්කටත් යන්න බැරුණා. දැන් යනවා අපි කසුන හම්බෙලා ඊළඟට යන තැන බලන්න. මිනි පාටයි. ඊලෙන් කොටන්ලා වහිනවා. ඕක දාගෙන යන්නේ කවුලක් නැද්ද? නෑ. Oh happy. මේ කොහෙද මොකද කරන්නේද? අපි යම් දන්සල් කියන අය කොහෙද තියෙන්නේ? දැන් අපි සැදී පැහැදී ඉඳලා මමත් එහෙමයි ආයේ. වැස්ස තමයි කේස් එක. ඒක අර කැඩේ ඇතුලේ කණ්ඩක් තමයි හිතන්නේ. PNS එක ඇතුළේ. ඇති නේ හැබැයි. සම්පූර්ණ ප්‍රතිලේ ඉතින් අර කාර් එක නවත්තලා අපි මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ කිව්වා. මොනවා හරි ගමන්නේ. අතන අපි කඩගස්සට වැදිනවා කඩල දන්සල අපරාධය. මොන කඩලනේ මඤ්ඤොක්ක හරි කඩලා හරි. නෑ මඤ්ඤොක්ක. මඤ්ඤොක්ක හරි කඩලා නෑ. ලොකු පොලිමක් තිබ්බේ නැහැ. ඔයාලගේ පාරේ තිබ්බද? මේ පාන් හරිද අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. ළඟටම ඇවිල්ලා ආවට බද්දන්තල නෙමෙයි කියලා. කඩල දන්සල කියලා. ඒ බලන්න දැන් බලන්න මොනවද කියලා හරියටම සමහරට වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඊය බත් කන්න ඇවිල්ලා තියෙන්නේ. බත් කන්න අය. අන්තිමට තමයි යන් අතර කරලා අතර යන්. මම හිතේ දැක්කම බත් දන්සලක් කියලා. අර. ආද. ගන්න බැරුණා? මම ගහගත්ත කොට. කොහෙද? කොහොර ඩයල් එක. හරි එහෙනම් කඩලා කොහොම හරි ගත්තා. හරි කඩලා ගෑවද? කඩල? හා? තම්බලා. නෙමෙයි. හා? ලෙවල් කරලා? අපේ ආගේ ආලෙක් කෙනා. මේ ජෝකර් බැට්මෑන් මේක ෂුවර්නේ පාන් කියලා. පාන්. අරක වගේ මෙයා වෙන්නේ නැහනේ. බත් කියලා. අඩල් පාන් කියලා වෙනම කරේ ඉතින්. හරි මේ දැන් දෙවෙනි එක කියන්නේ දැන් මොකද පාන්නේ? පාන් කියලා දාගෙන අපි යන්නේ. ඉතින් ගියා මොනවද කියන්නේ? දැන් ඕපන් කරන්න. දැන් තමා චිත්‍රපටිය පටන් ගත්තේ. දැන් ඔන්න පාන්. ට්‍රැක් එක දාන්න මල්ලි දැන්. ට්‍රැක් එක දාන්න ආයේ. මම ට්‍රැක් එක දාන්න. මං කියන්නේ එහෙම මේ ට්‍රැක් එකක් දාන්න ඕන. JBL එක මොකක් හරි Bluetooth speaker එකක් තියාගෙන ලොකුවට. එතකොට මිනිස්සු දැනගන්න ආ මෙතන තියෙනවා දන්සලක් මෙතන තියෙනවා දන්සලක් කියලා. සීනි සම්පත්. ලා ගියේ වෙසක් එකේ ඉරන්න මම වෙසක් එකේ ඉඳලා CD සම්පල් එක පාන් දන්සලකින් අන්න බලන් ඉන්නේ. ෆයිනලි කාවිතර කියන්නේ ෆයිනලි. හරිද අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. තාම එයාලා මේව දාලා ඉන්නේ. ග්ලව්ස් එක දාලා. න ට්‍රැක් එක දාන්න යන්නේ. සින්දු. ඕනේ කියලා ඔයාගේ සීනි සම්බල් මේ පැත්තේ හරිද ගත්තද? හරි කෙල්ල පාන් කපඩා ඕකේ දැන් මොකද කියන්නේ දැන් වාට හම්බුණානේ දැන් අද නිින්දයි අද තමයි මට නිින්ද යන්නේ ඒ අඩේ වගේ මේ ඕකේ කැමරාව පිහදලා කැමරාව නේ ෆ්ලෑෂර් ඕක ගන්න නෝන් දිනේ නැත්තම් මේ ඔය මේ ගන්න අඩේ ඔය ගෙදර ඒ කමු ඕ ඕකේ ෆොටෝ මිනිස්සු විනාවි යනවා ඇති නෑ මගේ බඩ පිටලා තියෙන දවල් දෙකක් කාලා නාලා ඉතින් මන්නම් මොකක් හරි බඩ කින්නක් තියෙනවා එතන ඊළඟ ඩාන්ස් වලට යන්න යන්නේ ඕ පාර පණින්න
බලාගෙන හැපැත්ත ඔය හැපැත්ත. දැන් මොනවද බොන්න තිබ්බනම් හොඳ. කෝපි එකක් හරි බ්ලෙන්ඩ් එකක් හරි මොනවා බ්‍රෙඩ් ෂොප් එකේ දෙනවද? නෑ නෑ අසලගේ ආ මොකද ගහලා තියෙන්නේ? එතන මඩ හොටෙල් පරිස්ට්‍රේ කියන එක විතරයි පේන්නේ අනිත් ඔක්කොම පොඩි bread roll and soup. bread roll bread roll. එකයි soup එකයි. ඒක හොම සන්ත මාර ග්‍රැෆික් ඩිසයින් කෙනෙක් හදලා තියෙන්නේ. ඒක ළඟට ගිහලා බලන්න ඕනේ. හෝටල් පරිසරය කියන හොටෙල් පරිස්ට්‍රේ කියන එක විතරයි පේන්නේ අර අපිට ලයිව් එකේ අර ඒ කුමක්ද වගේ තමයි. ඒ කුමක් ඔය අපි නොදැන් ලයිව් එකේ ඔව්. ඒ කුමක් නෑ ඔයාලට ප්‍රශ්න දෙකක් තියෙනවා දෙවෙනි ප්‍රශ්න ටික ලේසි. දෙවෙනි ප්‍රශ්න ටිකක් ලේසි ඒ කොහෙද? නෑ ඒ කුමක්ද සිදුවේ නෑ ඒ සිදුවේ කොහෙද? කොහෙද එතකොට කියනවා මොකද්ද මොකද්ද? ඒක තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ නෑ ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ ඕකේ ඔන්න ළඟටම ඇවිල්ලා තියෙන්නේ. තව පොට්ටයි තියෙන්නේ. හොඳ. ඒක අපිට හොද ගන්න තියෙන්නේ. ආ? මට හොද ගන්න බැහැ. ඒ ඕන්න හොද ගන්න. මෙතන කලර්ස් හොද ඇතිනේ highlights තියෙනවා. කපේට ඇහෙන්නේ අපි කියන එක. හරිද අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. මෙතනම මේකේ ෆොටෝ එකක් ගහගන්න එතකොට කොහෙද? මේද බ්‍රෙඩ් රෝල් එකේද? බෙඩ් රෝල් එකේ මේ මොනවද දෙන්නේ? bread roll and soup. ඕකේ. දැන් අපි මල්ලි තව පොඩි දුරයි තියෙන්නේ. මල්ලියෙන් පොඩි කාලේ අපි සුපොන්න යන්නේ ළඟට වෙන්න. cheers. cheers cheers. මනත් දැක ගන්න. වඩා දෙකද? හරි. අපි අර අදනවා අදින්න. එයාට දෙකක් දෙනවා ඔයාට දෙක ගත්තේ නෑනේ. නෑ මම ඕකෙන් කන්න. ඈ? ඔව්. පොඩක් කරන්නේ. මොකද? මොකද සුප් එකේ දත්තේ? අති විශිෂ්ටයි සුප් එකේ දත්තේ මොකද? I'm about to fade away, cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same.